මේ තියෙන්නේ රයිගම්පුර රාජධානියේ රයිගම් බණ්ඩාර රජුගේ මාලිගාවේ තිබුණු ඇත් හිසක් සහිත ජල පිහිල්ල. රජමාලිගාවේ වහලේ වතුර මෙම ජල පිහිල්ලට පැමිණ එතනින් තමයි මාලිගාවෙන් පිට කරලා තියෙන්නේ. එහෙම තමයි පුරාවිද්‍යාත්මක සඳහන තියෙන්නේ. ඉතින් මෙවැනි වටිනා නිර්මාණයක්, ඒ කියන්නේ ශෛලමය නිර්මාණයක් දැක බලා ගැනීම මං හිතන්නේ ඒක සතුට දනවන කාරණයක් හැටියට තමයි මට නම් කියන්න තියෙන්නේ. ඉතින් මෙවැනි නිර්මාණ තිබිච්ච රාජධානියක්, ඒක කාට හරි කියන්න පුළුවන් ප්‍රාදේශීය මේ රාජධානියක් කියලාත්, කොහොම වුණත් ඉතා විශාල සංස්කෘතික ගුණාංගයන්ගෙන් යුක්ත, ඒ කියන්නේ ඉංජිනේරුමය ඥානය, ශිල්පීය ඥානය සියල්ලම කැටි වුණු නිර්මාණයක් හැටියට මේක සඳහන් කරන්න පුළුවන්. මේ ඇතාගේ හිසේ තියෙන ලක්ෂණය මේක වෘෂණ හැටියටත් සඳහන් වෙනවා. ඉතින් ඇත්තු ගැන දන්න අය දන්නවා. ඉතින් මේවා දැක බලා ගන්න අපිට අවස්ථාවක් යොදා ගන්නවා නම් හොඳයි. විශේෂයෙන්ම ක්‍රිස්තු වර්ෂ 1530 ගණන් වෙනකොට ලංකාව වෙරළබඩ ප්‍රදේශ විශේෂයෙන්ම පෘතුගීසි ආක්‍රමණයට ලක් වුණා. ඉතින් මේ පෘතුගීසි ආක්‍රමණයෙන් පසුව මේ රයිගම රාජධානිය සම්පූර්ණයෙන්ම අභාවයට ගිය ඉතිය තමයි අපි දන්නේ. ඉතින් වීදාගම ගණානන්ද පිරිවෙන ආශ්‍රිත කතා ප්‍රවෘත්තිය දැක්කහමත් අපිට තේරෙන්නේ මේ මහා වටිනා සංස්කෘතිය විනාශයට ලක්ුණේ පෘතුගීසි ආක්‍රමණයට පසුව ඒ ප්‍රහාරයන් වලට ඔරොත්තු දෙන්න තරම් ශක්තියක් නොතිබුණු නිසා. මේ පේන්නේ අර වහලෙන් වැටෙන ජලය ටික එළියට ගෙනියන සිදුර, එහෙම නැත්නම් ජිද්‍රය. ඉතින් මේක තමයි රයිගම්පුර රාජධානිය අපිට හම්බෙන තවත් වටිනා ශිලාමය ඉංජිනේරුමය නිර්මාණයක් හැටියට මේක අපිට පෙන්වන්න පුළුවන්. මේක තියෙන්නේ පානදුර හොරණ පාරේ පතහවත්ත හන්දියෙන් දකුණට හැරිලා පතහවත්ත රජමහා විහාරේ, මීට කලිනුත් පතහවත්ත රජමහා විහාරයේ විස්තර අපි ඔබත් සමග බෙදාගත්තා. ඉතින් මේකත් පතහවත්ත රජමහා විහාරයේ තියෙන වටිනා නිර්මාණයක් විදිහට සඳහන් කරන්න පුළුවන්. මේ තියෙන්නේ තව කැසිකිලි ගල්, සඳකඩ පහන, අර මුලින්ම පෙන්නපු ලංකාවේ මේ පමණක් දැකිය හැකි වැසිකිලි පාදුකාව, දෙපසට පාද තැබිය හැකි වැසිකිලි පාදුකාව මේක විතරයි දැන්ට හමු වෙලා තියෙනවා කියලා පුරාවිද්‍යාව සඳහන් කරන්නේ. තව කොහේ හරි තියෙනවා නම් ඡායාරූප දාන්න. මේ රජමහා විහාරයේ තියෙන නටබුන් හැටියට, ශෛලමය නටබුන් හැටියට අපිට සඳහන් කරන්න පුළුවන්. මේ තියෙන තවත් ශෛලමය නටබුන්. මේ තියෙන්නේ පතහ, එහෙම නැත්නම් පොකුණ. මේ පොකුණ නමින් තමයි මේ රජමහා විහාරය නම් කරලා තියෙන්නේ, පතහවත් රජමහා විහාරය. පොකුණට කියන තවත් නමක් තමයි පතහ. ඒකේ දැනට බැම්ම යම් ප්‍රමාණයක් වැස්සට කඩා වැටලා තියෙන. ඉතින් මේක පිළිසකර කිරීම සඳහා අවශ්‍ය කරන ප්‍රතිපාදන මං හිතන්නේ රජයෙන් ඉල්ලලා තියෙනවා. හෙට දවසේ ටික ලැබෙන්න නියමිතයි. එතකොට මේක නැවත ප්‍රතිසංස්කරණය කරන්න පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සූදානමින් ඉන්නවා. ඉතින් අපි කියන්නේ ඉක්මනටම මේකේ ප්‍රතිපාදනය වල මේ වැඩේ අවසන් කරන්න අවශ්‍ය කරන සහයෝගය ලබා දෙන්න. ඉතින් මේ තියෙන්නේ ප්‍රාකාරය, රජමාලිගාව ආරක්ෂා කර ගැනීම සඳහා ප්‍රාකාරය. මේ ප්‍රාකාරය වට වෙලා තියෙන අක්කර 4මාරක රජමාලිගාවේ භූමිය. මේක වටේටම තියෙන ඔබට පේනවා. මේ ප්‍රාකාරයට පිටින් මඩ වගුරක්, එහෙම නැත්නම් දියාගලක් තිබුණා කියලාත් ඉතිහාසයේ සඳහන් වෙනවා. නමුත් දැනට සාක්ෂි සොයා ගන්න පුළුවන් කමක් නැහැ. ඒක කොහොමද තිබුණේ, කොතනද තිබුණේ කියන කාරණේ.
ඉතින් මේ තියෙන්නේ ප්‍රාකාරයේ මතු පිට. මේ තියෙන මතු පිට අඩි 10කට ආසන්න අඩි 8කට ආසන්න ප්‍රමාණයක් පළලින් යුක්තයි. ඉතින් තනිකර කබොකින් තමයි විධිමත්ව මේක ඉදි කරලා තියෙන්නේ. ඉතින් මේක තමයි රයිගම් රාජධානියේ දැනට හඳුනා ගන්න පුළුවන් රාජමාලිගාවක් විදිහට තියෙන්නේ. නමුත් 10 වෙනි අලකේශ්වර රජුරුවන්ගේ කාලේ ඉඳලා රයිගම් බණ්ඩාර දක්වා විශාල රාජාවලියක් තියෙනවා. ඒ රාජාවලියේ තවත් ස්ථාන ඇති. නමුත් ඒවා සොයාගත යුතු මට්ටමක තියෙනවා. ඉතින් අපි බලමු රයිගම්පුර රාජධානියේ තොරතුරු තව ඉස්සරහට.